යෝ යාළුවනේ හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මටත් ඉඳලා හිතුණා මගේ ජීවිතය ගැන vlog දාන YouTube channel එක පටන් ගන්න මගේ විදිහෙන්. තාම පොඩියට පටන් ගන්න YouTube channel එක. වටපිටාවේ සද්දෙත් ඇහෙනවා ඇති ෆෝන් එකේ රෙකෝඩ් කරන්නේ. කොහොම හරි අද වෙසක් පොය දවසේ පන්සල යන vlog එකක් ගන්න හිතන් ඉන්නේ. ඉතින් මේ vlog එකෙන්ම YouTube channel එක පටන් ගන්න හිතුවා. එහෙනම් ඉතින් අපි යන අතරතුරදී හම්බෙමු. ඔන්නේ යාළුවනේ ඉතින් අතරමඟදී හම්බෙමු කියලා කිව්වට අතරමඟදී වීඩියෝ එකක් ගන්න උනේ නැහැ. වාහන වල සද්දෙත් එක්ක. දැන් ඉතින් පන්සලට ඇවිල්ලා ඉන්නේ. පන්සලෙත් අත ගොඩක් සෙනග ඉන්නවා. ඒ හින්දා පන්සල ඇතුලේ එහෙම ලොකුවට වීඩියෝ එකක් ගන්න බැරි වෙයි. ඒ වුණාට පුළුවන් වෙන හැම වෙලාවකම පන්සලේ ලස්සන වීඩියෝ ටිකක් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් දිගටම රැඳිලා ඉන්න. බලන්න අද අධික පොයක් වුණත් අධික වෙසක් පොය දවසක් වුණත් පන්සලේ ගොඩක් සෙනග හිටියා. ඉතින් අපි එහෙමයි කියලා සැලෙන්නේ නැහැ. මල් පහන් පත්තු කරලා ඉතින් අපි මේ කට්ටිය අතරින් බෝධිය නාවන්න ගිහිල්ලා බුදුන් වදින්න සූදානම් වුණා. ඉතින් කොච්චර කට්ටිය හිටියත් පන්සලේ තිබුණ නිස්කලංක ගතියට නම් කිසිම හානියක් වෙලා තිබුණේ නැහැ. ඉතින් ওই විදිහට පන්සලේ බුදුන් වැදලා ටිකක් වෙලා පන්සලේ ඇවිදලා හිත නිවාගෙන හිත සුවපත් කරගෙන බෝධිය ගාවට ගිහිල්ලා අපි ඉතින් ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ඔයාලා බලන්න ඇත්ත අපි කියලා කිව්ව කවුද කියලා. ඉතින් මේ ඉස්සරහින් යන්නේ අපේ අයියා අක්කයි. ඒ දෙන්නත් එක්ක තමයි මම පන්සලේ ගියේ. ඉතින් ඒ දෙන්න පොඩ්ඩක් කැමරාවට වැඩි කැමැත්තක් නැහැ. ඒකයි ඔය ඉස්සර වෙලා යන්නේ. හරිද? ඉතින් ඔහම ගිහිල්ලා ඔය විදිහට ඉතින් අපි දැන් පන්සලෙන් එන්න තමයි හදන්නේ. ඉතින් ඔය විදිහට ආපු අපි ඉක්මනට වේගින් යන්නේ මේ කොහෙද කියලා දන්නවද ළමයි? මේ යන්නේ රසම රස අයිස්ක්‍රීම් එකක් කන්න. ඉතින් මේ තියෙන්නේ රසම රස අයිස්ක්‍රීම් එක. මේ අයිස්ක්‍රීම් එකේ රස කොහොමද කියනවා නම් සුපිරි. යෝ ඉතින් ඔන්න අද පන්සලේ ගමන ඉවරයි. ඉතින් අර මම මූලදී මතක් කරා වගේ අද අධික පොය දවසක්. අධික වෙසක් පොය දවසක්. කොහොම හරි මේ vlog එක දැම්ම දාන්න නැහැ. හොඳද? මේ මගේ පළවෙනි vlog එක දැම්ම YouTube අප්ලෝඩ් කරන්නේ නැහැ. මේ vlog එක අප්ලෝඩ් කරන්නේ වෙසක් පොය දවසේ කියන්නේ 30 වෙනිදා සහ 31 වෙනිදා දවස් දෙකෙත් වෙසක් අසිරිය වින්දට පස්සේ. එතකන් ඉතින් මේ ක්ලිප් ටිකක් මං ගාව තියෙයි. ලස්සන වැඩක් වෙනවා 29. ඒ වීඩියෝස් ටිකත් මේකට අප්ලෝඩ් කරයි. ඉතින් එතකන් රැඳිලා ඉන්න. ඉතින් මේ වීඩියෝ එක එතකොට මාසයක් පරක්කු වෙලා පැටෙන වෙසක් වීඩියෝ එකක්. ජය වේවා. යෝ කොහොමද ඉතින් දවස් ගානකට පස්සේ තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න. ඉතින් ඔන්න අධික වෙසක් පොය දවසේ පන්සලේ ගියා. ඒ වීඩියෝ ක්ලිප් ටිකට එකතු කරන තමයි මේ වීඩියෝ එක එකතු කරන් මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. එතකොට පොයට වෙසක් පොය දවසේ මොකද්ද වෙන්නේ? මම කිව්වා 29 ලස්සන වැඩක් වෙනවා. ඒවට මම යනවා කියලා. ඉතින් කොහෙද යන්නේ? ගමේ තමයි යන්නේ. මං කොළඹ ඉඳලා ගමේ යනවා වෙසක් පොයට. ඉතින් මේ වීඩියෝස් ටික තමයි කියන්නේ මෙහෙමයි. ගමේ යන මගදී ගත්ත වීඩියෝස් මොකුත් නැහැ vlog එකට දාන්න. ගිහින් එහෙ වෙසක් ගත කරපු ඉතින් 29 කරපු දේවල් සහ ඒ දේවල් ටිකක් තියෙන්නේ. සහ මම 29 හිටියේ ඉස්කෝලේ වැඩක. ඒ වීඩියෝ ටික තමයි තියෙන්නේ. වීඩියෝ ක්ලිප් ටික මුලින්ම ප්ලේ වෙලා ඊට පස්සේ ෆොටෝස් ටිකක් තියෙනවා. ඒ ෆොටෝස් ටික මම normal music එකක් එක්ක ප්ලේ කරන්නම්. විශේෂම දේ තමයි ඒ ෆොටෝස් වල දාන music එක අපේ ඉස්කෝලේ තිබ්බ භක්ති ගීත ප්‍රසංගයේ ළමයි කියපු සින්දු දාලා තමයි මම කරන්න හිතාගෙන ඉන්නේ. ඒක වෙනම එකක් වේවි. කොහොම හරි 29 දවසේ එහෙමයි. ඒකට 30 වෙනිදා පොඩි ගමනක් ගියා. මහියංගනේ ගියා සහ එතන vlog මොකුත් එතන වීඩියෝස් මොකුත් මං ගාව නැහැ. ඉතින් ඒක මේකට අප්ලෝඩ් කරන්නේ නැහැ. මේක සම්පූර්ණ වෙසක් අසිරිය වෙසක් ගැනම යන වීඩියෝ එකක් වෙයි. වෙසක් කුඩු ලස්සන දේවල් ගොඩයි. ඒ වගේම කොළඹ වීඩියෝ ටිකකුත් මේකටම එකතු වෙවි. ඉස්සරහට මගේ හඩ මම ඉස්සරහ වීඩියෝස් වල ඩබ් කරන්නේ නැහැ. හේතුව ඒ ලස්සන ඔයගොල්ලෝම විදින්න. මොකද මම ඩබ් කරලා නිකන් මැදින් චාටර් කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ඒ ලස්සන විදින්න ඕනේ. එහෙනම් ඉතින් වැඩි කතා බහ ඕනෙම නැහැ. 29 ඉඳලා දිගටම වෙසක් ලස්සන බලමු. ජය වේවා. 3 2 1 0 Thank you.
ඉතින් ඔන්න 29 වෙනිදා ගමේ වෙසක් අපි බැලුවා. එහෙනම් අපි බලමු ඊට පස්සේ කොළඹ වෙසක් කොහොමද කියලා. එහෙනම් සෙට් වෙමු කොළඹ වෙසක් වලින්. Years later. ඔන්න ඉතින් කොළඹ වෙසක් සහ ගමේ වෙසක් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා දකින්න ඇති ගමේ වෙසක් මගේ ස්කූල් එකේ වෙසක් කොහොමද කියලා. ඉතින් මගේ ඉස්කෝලේ පොඩි ඉස්කෝලයක් වුණාට ඔන්න කැරගෙන කුඩුවක් ගහලා භක්ති ගීත කියලා ලස්සනට වැඩේ වුණා. ඉතින් ඊට අමතරව කොළඹ වෙසක් ඔයාලා දකින්න ඇති. ඒ වගේම මුලදී බැලුවොත් අධික වෙසක් ඔය දවසේ කොහොමද දවසේ ගෙවුනේ කියලා ඔයගොල්ලෝ බැලුවා. ඉතින් එහෙනම් හැමෝටම අවසන් වෙනකම් බැලුවට thank you වීඩියෝ එක. ඉතින් මතක් කරනවා සිදුමින මගේ YouTube channel එක subscribe කරන්න, වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, comment කරන්න, share කරන්න තව කෙනෙක්ට බලන්න පුළුවන් විදිහට. එහෙනම් ඉතින් thank you අවසාන වෙනකම් මාත් එක්ක රැඳිලා හිටියට ජය වේවා.